2023දී ගුවන් යානයක් තුලදී පිරිනමන ලද මාංශමය ආහාර වේලක් භුක්ති විඳීමේදී හුස්ම හිරවීමෙන් මියගිය බවට වාර්තා වන ශ්‍රී ලාංකික නිර්මාංශ ආහාර ලබා ගන්නා වෛද්‍යවරයෙකුගේ පවුලේ සමාජිකයින් විසින් සිද්ධියට සම්බන්ධ ගුවන් ගමන මෙහෙ වූ කටා ගුවන් සේවයට එරෙහිව නඩු පවරා තිබෙනවා. දකුණු කැලිෆෝනියාවේ පදිංචි වෛද්‍ය අශෝක ජයවීර නැමැති වෛද්‍යවරයා සිද්ධියෙන් එලෙස මිය ගොස් ඇත්තේ ලොස් ඇන්ජලිස් අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකාව ලාපියාසර කරන කටා එයාවේස් ගුවන් යානයට ගොඩවීමෙන් පසුවයි. මේ සම්බන්ධයෙන් පළවන වාර්තා අනුව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඔහුගේ පවුලේ සමාජිකයින් 2023දී වෛද්‍යවරයාගේ මරණයට වගකිව යුතු බවට ගුවන් සේවයට චෝදනා කර තිබුණා. වෛද්‍ය ජයවීරගේ පුත් සූර්යා මේ සම්බන්ධයෙන් පළමුවරට කැලිෆෝනියා ප්‍රාන්ත අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළේ 2025 ජූලි 31 වෙනි දින. නමුත් එය ඔක්තෝබර් 3 වෙනි දින මධ්‍යම කැලිෆෝනියාවේ ෆෙඩරල් අධිකරණය වෙත යොමු කර තිබුණා. නිර්මාංශ වෛද්‍යවරයා ගුවන් යානයේදී ආහාර ඇනවුම් කළද නිර්මාංශ ආහාර අවසන් වී ඇති බව පවසමින් ගුවන් සේවිකාවන් මාංශ ආහාර වේලක් ලබා දී එය භුක්ති විඳින ලෙස පවසා ඇතැයි තොරතුරු වාර්තා වනවා. එහිදී ආහාර කැබැල්ලක් සිරවීමෙන් වෛද්‍යවරයා මිය ගොස් ඇතැයි ඔහුගේ පවුලේ සමාජිකයින් නඩුව ගොනු කරමින් චෝදනා කර තිබුණා. එම ආහාරය ගැනීමේදී වෛද්‍යවරයා හුස්ම හිරවීමේ තත්වයකට මුහුණ පා ඇති අතර ඔහුට කටර් ගුවන් යානයේදී වෛද්‍ය ආධාර ලබා දුන් බවද සඳහන් වෙනවා. කෙසේ වෙතත් ආක්ටික් සාගරයට ඉහළින් ගමන් කරන බැවින් ගුවන් යානයේ ගොඩ බෑමට නොහැකි බව නියමුවන් දැනුම් දී ඇති අතර ගුවන් යානය තුල ඔක්සිජන් ලබා දීමට පියවරගෙන තිබුණා. අනතුරුව කටා ගුවන් යානය එක්සත් රාජධානියේ එඩින්බර්ග් වෙත ගොඩ බසවා එහිදී හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා රෝහලකට ඇතුළත් කර තිබුණා. එහෙත් අවසානයේ ඔහු 2023 අගෝස්තු 3 වෙනි දින එඩින්බර්ග්හේදී මිය ගොස් තිබුණා. ලංකා යූ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.